එතකොට මේ නයිට්‍රෝටොලුයින් එක මම KMnO4 දාලා රත් කරපුවම ආම්ලික මාධ්‍ය KMnO4 දාලා රත් කරපුවම මෙන්න මේ නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එක මට හදාගත්ත හැකි. අපි නැවත බලමු කොහොමද මේ අවසාන ඵලය මම හදාගත්තේ කියලා. අපි මේ ඉස්සෙල්ලාම බැලුවා මේ අවසාන ඵලය කොහොමද තියෙන්නේ, මොකද්ද මේකේ තියෙන විශේෂත්වය. මෙතන තිබ්බා ස්තරය. මම එනවා මේ මට හදාගන්න කියලා තියෙන බෙන්සින් එකකින් පියවර 5කට නොවැඩි පියවර ප්‍රමාණයකින් මේක හදන්න කියලා තියෙන්නේ. එතකොට මම මේක කොටස් දෙකකට කඩාගත්තා. මේ මධ්‍යසාරේ මෙන්න මේ කොටස. එතකොට මම ලියාගත්තා මෙන්න මෙතන මේ මධ්‍යසාරය ලියාගත්තා. මෙතන අම්ල ක්ලෝරයිඩ් එක ලියාගත්තා. එතකොට මේ මධ්‍යසාරය මට හදාගත්ත හැකි මෙන්න මේ කීටෝන් එකට. කීටෝන් එකට NaBH4 හරි LiOH4 වියලි මාධ්‍ය වියලිතර එක දාලා හරි මේ මෙන්න මේ කීටෝන් එකට NaBH4 හරි LiOH4 වියලිතර එක දාලා හරි මෙන්න මේ මධ්‍යසාරය මට හදාගත්ත හැකි. එතකොට මෙන්න මේ කීටෝනේ හදාගත්ත හැකි මට CH3COCl AlCl3 මාධ්‍යදී AlCl3 එක දාපුවම මේ බෙන්සීන් එකට. එතකොට මේ කීටෝන් එක හැදෙනවා. මේ මේ අම්ල ක්ලෝරයිඩ් එක තියෙන්නේ. එතකොට මේ අම්ල ක්ලෝරයිඩ් එක මට හදාගත්ත හැකි නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එකට SOCl2 නැත්නම් තයොසයනයිඩ් ක්ලෝරයිඩ් එක හරි PCl5 හරි දාපුවම මේ නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එකෙන් මට මේ අම්ල ක්ලෝරයිඩ් එක හදාගත්ත හැකි. එතකොට මට බෙන්සින් එකට CH3Cl AlCl3 එක දාපුවම බෙන්සින් එකෙන් ටොලුයින් එකක් හැදෙනවා. ටොලුයින් එක ටොලුයින් එකට HNO3 H2SO4 දාපුවම ඒක නයිට්‍රෝටොලුයින් එකක් හැදෙනවා. නයිට්‍රෝටොලුයින් එකට KMnO4 මාධ්‍ය දාලා රත් කරපුවම මේ නයිට්‍රෝටොලුයින් එක නයිට්‍රෝබෙන්සෝයික් ඇසිඩ් එකක් බවට පත් වෙනවා. එතකොට දැන් මම පියවර 5කින් මේ අවසාන මාධ්‍ය අවසාන ඵලය හදාගත්තා. හරි එහෙනම් වීඩියෝ බලුවාට ගොඩක් ස්තුතියි.